ඔයාලා හැමෝම දන්නවා බර අඩු කරගන්න තියෙන හොඳම පානයක් තමයි ග්‍රීන් ටී කියලා. හැබැයි මම කිව්වොත් ග්‍රීන් ටී වලට වඩා 10 ගුණයකින් වේගෙන් ඇඟේ තෙල දිය කරන තවත් ජපන් රහසක් තියෙනවා කියලා. ඔව්. අද මම ඔයාලට කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධම සුපිරි පානයක් වෙන මැචා ටී එහෙමත් නැත්නම් මච්චා ටී ගැන. පෙරමෙදියක් නැහැ. ඉන්ද්‍රා ෆැෂන් අපිම මහන නිසා බෑග්යන් නිෂ්පාදන මිලටම කඩවලට සහ ඔබට තොග සිල්ලර ලොකු වාසිය. දැන්ම WhatsApp කරන්න. 075 63 34 899. ගොඩක් අය හිතන්නේ ග්‍රීන් ටී සහ මැචා කියන්නේ එකම දෙයක් කියලා. හැබැයි ඒක වැරදි. මේ දෙකම හැදින්නේ එකම ශාකයකින් වුණාට මේවා හදන විදිහ සහ අපේ ඇඟට ලැබෙන ගුණය අහසට පොළව වගේ වෙනස්. සාමාන්‍ය ග්‍රීන් ටී එකකදී අපි කරන්නේ තේ කොලේ වතුරේ තම්බලා ඒ වතුර ටික බොන එක. එතකොට අපිට ලැබෙන්නේ තේ කොලේ තියෙන පෝෂණයෙන් බොහොම පොඩි ප්‍රමාණයක් විතරයි. හැබැයි මැචාවලදී අපි මුළු තේ කොලේම ඊටාම සියුම් පවුඩර් එකක් වෙනකන් අඹරලා ඒ මුළු කොලේම පානය කරනවා. දැන් ඔයාලට හිතෙනවා ඇති ඇයි මේක ග්‍රීන් ටී වලට වඩා 10 ගුණයකින් බලවත් වෙන්නේ කියලා. මෙන්න මේකයි විද්‍යාත්මක හේතුව. මැචාවල තියෙනවා EGCG කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය. පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා එක මැචා කෝප් එක තියෙන පෝෂණය සාමාන්‍ය ග්‍රීන් ටී කෝප 10කට වඩා වැඩි කියලා. හිතන්න ඔයාලට දවසට ග්‍රීන් ටී කෝප 10ක් බොන්න බැරි වුණාට මැචා කෝප එකකින් ඒ හැමදේම ලබා ගන්න පුළුවන්. මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි මෙටබොලිසම් එක. එහෙමත් නැත්නම් අපේ ඇඟේ තෙල් දහනය කරන වේගය පුදුම විදිහට වැඩි කරන එක. මැචා බීලා ව්‍යායාම කරනකොට සාමාන්‍යයට වඩා 25ක වේගයෙන් තෙල් දහනය වෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම බඩේ තැම්පත් වෙලා තියෙන මුරණ්ඩු මේදේ දිය කරන්න මැචා කියන්නේ අංක 1 විසඳුමක්. තව වැදගත් දෙයක් තියෙනවා. කෝෆි බීපුවාම අපිට එකපාරටම ලොකු ශක්තියක් එවිත් ටික වෙලාවකින් ආයෙත් මහන්සි ගතියක් දැනෙනව නේද? හැබැයි මැචාවල තියෙන L-තියනයින් කියන ඇමයිනෝ ආම්ලය නිසා ඔයාලට දවස පුරාම එකම විදිහේ සංසුන් සහ ප්‍රබෝධමත් ශක්තියක් ලැබෙනවා. ඒක නිසා තමයි ජපානයේ ඉන්න සෙන් භික්ෂුන් වහන්සේලා පවා භාවනා කරනකොට ඒ අවධානය තියාගන්න මැචා පාවිච්චි කරන්නේ. කොහොමද මේ මැචා පාවිච්චි කරන්නේ? මේක හරිම ලෙහෙසි. හොඳ තත්ත්වයේ මැචා පවුඩර් තේ හැඳි භාගයක් විතර අරගෙන උණු වතුර ස්වල්පයක් දාලා හොඳින් කලවම් කරන්න. සීනි දාන්නේ නැතුව බොන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඔයාලට ඕනේ නම් මේකට ආමන්ඩ් මිල්ක් හරි ඕට් මිල්ක් හරි දාලා මැචා ලටේ එකක් විදියටත් බොන්න පුළුවන්. මෙන්න මේක හොඳින් මතක තියාගන්න. වෙළඳ පොලේ තියෙන හැම මැචා එකක්ම ගුණදායක නැහැ. ගොඩක් මැචා වර්ගවලට සීනි සහ කෘත්‍රිම රසකාරක එකතු කරලා තියෙනවා. ඒ නිසා මිලදී ගන්නකොට සෙරිමෝනියල් ග්‍රේඩ් එහෙමත් නැත්නම් පිරිසිදු මැචා පවුඩර් එකක්ම තෝරා ගන්න. මේ කරුණු සියල්ලම මා ඉදිරිපත් කරන්නේ ඔබේ දැනුවත් වීම සඳහා පමණයි. ඔබට යම්කිසි රෝගාබාධයක් තියෙනවා නම් හෝ ඔබ යම් ඖෂධ ලබා ගන්නා කෙනෙක් නම් අලුත් දෙයක් ආහාර වේලට එකතු කර ගන්න කලින් අනිවාර්යෙන්ම ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න. ඒක ඔබේ සෞඛ්‍යයට ඉතාම වැදගත්. ඉතින් ඔයාලත් ග්‍රීන් ටී වලින් ඊළඟ මට්ටමට යන්න සූදානම්ද? අදම මැචා උත්සාහ කරලා බලන්න. මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය රහස් සිංහලෙන්ම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාලගේ සෞඛ්‍ය ගැන හිතන යාළුවන්ට share කරන්න. නිරෝගී වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා.